මම සොමලතා සුබසිංහ ළමා හා යොවුන් රංග පීඨය තමයි සම්බන්ධ වෙන්නේ ඉස්සෙල්ලාම හරියටම අවුරුදු 2000 වර්ෂයේදී සොමලතා සුබසිංහ මහත්මිය සහ කෞශල්‍ය ෆර්නෑන්ඩෝ ඊට පස්සේ චන්දන අලුත්ගේ සංජය හෙට්ටිආරච්චි විශ්වජිත් ගුණසේකර ප්‍රසන්න මහගමගේ මේ ආදි වශයෙන් පිරිසක් තමයි ඒ වෙනකොට පාඨමාලාව මෙහෙයවමින් හිටියේ. ඉතින් අපිට මේ රංගනය සම්බන්ධයෙන් ඒ අභ්‍යාස සහ රංගනය සම්බන්ධයෙන් ඒ අවබෝධය දැනුම ලබා දෙන්නේ 2000 වර්ෂයේදී ඒ වැඩමුළුවට සම්බන්ධ වෙලා ඊට පස්සේ දිගටම සම්බන්ධ වෙලා ඉන්නවා කණ්ඩායමත් එක්කලා. ඉතින් සොමලතා සුබසිංහ අපේ ටීචර් හදපු සොමලතා මිස් හදපු සියලුම ළමා නාට්‍යත් එක්කලා සම්බන්ධ වුණා. තොප්පිලෙන්දා පුංචි වර්ධන තේරෙයි ඊට පස්සේ හිම කුමාරි රත්මලී ගමරල දිව්‍ය ලෝකෙට මේ සියලුම නාට්‍යවලට අවසානයේ ඊට පස්සේ සොමලතා මිස් ලියපු චන්දන අයියා චන්දන අලුත්ගේ අධ්‍යක්ෂණය කරපු වලස් පෞඩ නාට්‍යයට සම්බන්ධ වෙනවා. මේ සියල්ලම ඇතුලේ මම රංගන ශිල්පියෙක් විදිහට සෑහෙන අත්දැකීමක් ගන්නවා සහ රංගනය කියන්නේ මොකක්ද, රංගනයේ තියෙන දිගපල්ල මොකක්ද, රංගන ශිල්පියෙක් හැටියට මම හොයන්න ඕනේ මොන මානයන්ද කියන එක මේ සියලු නාට්‍ය වලට සම්බන්ධ වෙන එකත් එක්කලා මට සෑහෙන අත්දැකීමක් විදිහට හම්බ වෙනවා සහ මට අධ්‍යයනය කරන්න හම්බ වෙනවා. හැම අවුරුද්දක් පාසාම ප්ලේ හවුස් එකෙන් වර්ක්ෂොප් එකක් කරනවා වැඩිහිටියන්ට ඇඩ්වාන්ස් වර්ක්ෂොප් එකක්. ඊට අමතරව ළමයි එක්කලා හැම අවුරුද්දකම වැඩ කරනවා, වැඩසටහන් තියෙනවා මේ රංගනීය සම්බන්ධයෙන් සහ නාට්‍යමය ක්‍රියාකාරකම් ඇසුරෙන් කරන විවිධ කුසලතා වර්ධනයන් සම්බන්ධ වැඩසටහන්. ඉතින් මේ හැම එකටම මම රංගනය සම්බන්ධයෙන් ගුරුවරයෙක් හැටියට වැඩ කරනවා, රංගනය ඉගෙනීම සම්බන්ධයෙන්. ඉතින් මගේ ඒ ගුරුවරයෙක් හැටියට රංගන ශිල්පය ඉගෙනීමේ කලාව නැත්නම් ඉගෙනීමේ ගුරුවරයෙක් හැටියට මාව වර්ධනය කරන්න ඇත්තම කියනවා නම් මට ඒ දැනුම අවබෝධය සහ අත්දැකීම් ලැබෙන්නේ ප්ලේ හවුස් ආයතනයේම තමයි. ඉන්පසු මම දිගින් දිගට රංගන ශිල්පියෙක් හැටියට ශාස්ත්‍රයේ අනෙකුත් නිර්මාණකරුවන් එක්ක සම්බන්ධ වෙලා මම වැඩ කරනවා. ඒ හැමතැනදීම රංගන ශිල්පියෙක් හැටියට චරිත නිරූපණය කරන්න, ඒ අවස්ථා නිරූපණය කරන්න සහ මම පෞද්ගලික මම කැමති ශිල්පියෙක් හැටියට ගත්තාම මේ විවිධ මේ චරිත නැත්නම් චරිතාංග නළුවෙක් හැටියට වැඩ කරන්න, විවිධ චරිත අත්හදා බලන්න, විවිධ චරිත රංගනයේ යෙදෙන්න. ඉතින් මේ සියලු දේවල් වලට මේ මට සෑහෙන දැනුම අවබෝධය සහ ඒ මූලික මේ කුසලතාවයන් ටික මට වර්ධනය කරගන්න සෑහෙන හේතු වුණා සොමලතා සුබසිංහ ප්ලේ හවුස් ආයතනයේ නිර්මාණය කරපු නාට්‍ය සහ ඒ මුල් කාලේ ලැබපු ඒ අවබෝධය දැනුම. ඉතින් මම විශ්වාස කරනවා රංගන ශිල්පියෙක් හැටියට ගොඩනගෙන්න අවශ්‍ය නම් යමෙකුට මම හිතනවා ඉතාමත් වටින සහ සෑහෙන දැනුමක්, අත්දැකීමක්, අවබෝධයක් ලබා ගන්න පුළුවන් ආයතනයක්. ඉතින් සහ මේ වෙනකොට ලංකාවේ විශාල ශිල්පීන් ප්‍රමාණයක් බිහි කරලා තියෙනවා මේ ආයතනය විසින්. ඉතින් මම පෞද්ගලිකව විශ්වාස කරන දේ මගේ පෞද්ගලික ජීවිතයේත් මගේ පෞරුෂය වර්ධනය කරන්න. මොකද මම කුඩා කාලේ ඉතාම මේ උගැන්නිල හිටපු බොහොම කුලෑටි මිනිස්සෙක්, ඉතින් ශිෂ්‍යෙක්, ළමෙක්. හැබැයි මට හොඳට තේරුණා මේ විශේෂයෙන්ම මේ ළමා යොවුන් රංග පීඨයේ නැත්නම් සොමලතා සුබසිංහ ප්ලේ හවුස් ආයතනයට සම්බන්ධ වෙච්ච එකත් එක්කලා ඒ රංගනයේ සම්බන්ධයෙන් ලැබිච්ච දැනුම, කුසලතාවය මගේ පෞරුෂය පෞද්ගලිකව මගේ පෞරුෂය වර්ධනය කරන්න, මගේ චින්තන පරාසය වර්ධනය කරන්න, මගේ ශරීරයේ තියෙන හැකියාවන් කුසලතා වර්ධනය කරන්න මේ හැම අංශයකින්ම මට සෑහෙන උදව් වෙච්ච, මට සෑහෙන පාර පෙන්නපු ආයතනයක් තමයි. ඉතින් මම හිතනවා ඒක මිනිස්සෙගේ ජීවිතේ ඉතාමත් වටින අවස්ථාවක් වුණ තැනක්. ඉතින් මම බය නැතුව කියනවා ඕනම මෙතන දෙන ඕනම දරුවෙක්ට, ඕනම පුද්ගලයෙක්ට ඒ තමන්ට තියෙනවා නම් යම් කිසි දෙයක් සම්බන්ධයෙන් හැදෑරීමේ ආසාව, කුසලකම් මොකද්ද, ලාලසාව තියෙනවා නම්, ඒ පැෂන් එක තියෙනවා නම් අනිවාර්යයෙන්ම
ඉතාම හොඳ දැනුමක් අවබෝධයක් අත්දැකීමක් ගන්න පුළුවන් ආයතනයක් නාට්‍ය ආයතනයක් හැටියට සොම්නස් සුසිංහ ප්ලේ හවුස් ආයතනය හඳුන්වන්න පුළුවන්.